හලෝ අද එන මාත් එක්ක මගේ දවස් ගෙවන විදිය බලන්න. ඉතින් අද මට ලෙක්චර්ස් තියෙන දවසක්. ඉතින් මම මින් ලෙක්චර්ස් ගිහිල්ලා චුට්ටක් හැඩ බැලුවා. අද දවස වැහිබරත් නැහැ. වැහිබර නෑ. හරිම ලස්සන දවස්. අපිට ලැබුණු ෆස්ට් බ්‍රේක් එකේදී අපි දැන් මේ කන්න තමයි යන්නේ. අපේ අනිත් යාළුවෝ ටික එනකන් මම මේ කෑම එකත් අරගෙන යනවා. ඇත්තටම මම නෙවෙයි ඒක හැම එක හැදුවේ. මගේ යාළුවගේ අම්ම කෙනෙක් තමයි ඉවලා තිබ්බේ. හැබැයි මම තමයි ඒකේ අයිතිකාරයා. හරි. අපි කන්න යන්නේ. කන්න කලින් මම වීඩියෝ එකක් ගත්ත. ඒක ස්ලෝ මෝෂන් තමයි වීඩියෝ වෙලා තියෙන්නේ. මම මේ දවසේ දිග vlog එකක් කරනවා කියලා හිතන් හිටියේ. හැබැයි මට අමතක වුණා වීඩියෝ කරන්න. ඉතින් ඒ හින්දා වීඩියෝ වෙලා නැහැ. ඉතින් වීඩියෝ කරපු චුට්ටෙන් මම ඉතින් පොඩි vlog එකක් හදාගත්තා. මොකද මේවා කවදා හරි මතකනේ. දැන් කන්න තමයි යන්නේ. කමු දැන් කන්න තමයි යන්නේ. කාලා ඉවර වෙලා පොඩ්ඩක් වීඩියෝ එකක් ගත්තා. මොකද මම හරි ආසයි මෙහෙම අඳින්න. මම ඉතින් එහෙම මම කොහොම ඇඳත් මම වීඩියෝ ගන්නවා. මට සාමාන්‍යයෙන් පිස්සුවක් තියෙනවා වීඩියෝ ගන්න. වීඩියෝ ෆොටෝස් ගන්න පිස්සුවක් තියෙනවා. ඉතින් මම අදත් මේක තමයි කරන්නේ. තව කෙනෙක් හම්බ වෙනවා. බලන්නකෝ දැන්. ඔන්න මේ හැමදාම මේ වගේ යාළුවෝ නම් අපේ කැම්පස් එක පුරාම ඉන්නවා. එයාටත් ඉතින් ටිකක් වද දීලා ආයෙත් ගියා ලෙක්චර් එකට. ඊට පස්සේ ඉවර වෙලා මේ දැන් ගෙදර යන්න තමයි යන්නේ. උදේ යද්දි කොහොමද යන්නේ? එද්දි කොහොමද එන්නේ? එම් තමයි රන් වෙවි තමයි අපි යන්නේ උතනත්. ඔයාලා දන්නවා ඉතින් අපි කොහොමත් හැමතිස්සෙම රන් වෙනවා කියලා. මේ මෙතනින් අක්කි අර කලින් වීඩියෝස් වල හිටියේ නෑ. මෙයාත් අපේ යාළුවා. මෙයා හිටියේ නැහැ. මේ වීඩියෝස් වල ඔන්න අදී නම් එයාත් ඉන්නවා. ඊට පස්සේ ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා කෑවා. මං එද්දී පොල් රොටි හදලා තිබ්බ අපේ ආච්චි අම්මා. ඒවා කාලා තව එකක් හම්මි මේක මේ රටේ ඉඳලා ගෙනාව ආන්ටි කෙනෙක් තමයි දුන්නේ. ඒක රස නෑනේ. ඊට පස්සේ පාඩම් කරලා මම නිදාගත්තා. එහෙනම් මම ගිහින් එනම් thank you for watching. bye bye.